ඊයේ රෑ 9:10ට විතර හරියද? වැවරවුමේ මං කාලේ හැම ඔය බංගොඩලා වාඩිලා හිටියනේ ආතරලේ කියන්නේ. මම එහෙම ඉන්න පොඩ්ඩක් රෑට එහෙම එනවා ඉන්නවා හරිද? එතකොට මේ කොල්ලෙක් පාරේ දුවනවා. කොල්ලෙක් පාරේ දුවනවා. හරිද? වැඩ ඉවරලා ගෙදර යනවා මං හිතන්නේ. වැඩ ඉවරලා ගෙදර යන කොල්ලෙක් සාමාන්‍ය මගේ වයස වගේ කොල්ලෙක්. ඒත් එක්කම දැන් පොර දැන් අර පාරේ දුවන ඇවිදින ටිකේ දුවනවා. බයික් එකක් යනවා පිටිපස්සේ. හරිද? බයික් එකක් යනවා පිටිපස්සේ මේ බයික් කාරය නවත්තන්නේ නැහැ. බයික් කාරය යන ගමන් අහනවා කොල්ල බස් එක ගලන්නද යන්නේ කියලා අහගෙන යනවා. හරිද? ඌ ස්ලෝ කරන්නේ නැහැ. අරින් බස් එක වැවරොම එහා පැත්තේ අදිනවා. බස් එක අවසාන බස් එක උගේ ගෙදර යන දින බස් එක. අර බයික් යන පොර මේ යන ගමන් නතර කරන් ගිහ බස් එක යදිනවා. පොර නතර කරනකොට අහනවා කෑ ගහලා කොල්ල බස් එක ගලන්න දුවන්නේ කියලා. ඌ කෙල්ලගෙන ගිහිල්ලා බස් එක ඉස්සරහට ගිහලා බස් එක නවත්තනවා. ඒක අරු වෙනකන් ඉන්නවා. ඒක මහා සිද්ධිය කොහොමද අපිට වෙනවනේ චූටි කියලා ඒවා චූටි නෑ බං. ඒ අර කොල්ලා රෑ වෙනකන් වැඩ කරලා උට ගෙදරට බස් එකක් නැහැ එතනින් පස්සේ. දැන් අපිට හිතනවාට දැන් උට දාගෙන යන්න තිබ්බනේ කියලා. නෑ ඒක කරන්න බෑ. ඒ ෂණික ප්‍රතිචාර දැක්කීම අරු නියම හදවතක් තියෙන කොල්ලෙක්. එහෙම හිතෙන්නේ නෑනේ කොහොම. හිතනවද? ඒ වෙලට හිතෙන්නේ නෑ. අපරාධ මට කරන්න තිබ්බනේ කියලා හිතනවා. හැබැයි කරන මිනිස්සු අඩුයි. ඒවා නියම දේවල් ඒවා. මට දැන් එහෙන සතුටු ඒවා දැක්ක.